බොහොම ස්තුතියි අද දවසේදී අපි සිරිසීවලි මහාවිද්‍යාලයට අද දවසේදී අපි අවශ්‍ය පුස්තකාල පොත් පරිත්‍යාග කළා. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ සඳහා අපිට ප්‍රවාහන පහසුකම් ලබා දීපු අපි හැමදාමත් මෙත්සිට පදනම හදවතින්ම අපි ස්තුතිවන්ත වෙනවා. ඕස්ට්‍රේලියාව, නව ශ්‍රීලන්තය මෙත්සිට පදනම අපිත් එක්ක හැමදාම ඉන්නවා. ඉතින් මෙත්සිට පදනමෙන් අපිට මේ සඳහා අනුග්‍රහය ලබා දුන්නා. ඒ වගේම ප්‍රීමස් දෙනිපිටිය මැතිතුමා මේ සඳහා අනුග්‍රහය ලබා දෙනවා. ඒ වගේම ඉතාලියේ ඉන්න මදු මැඩම් ලංකාවේ ගොඩාක් අයට උදව් කරන ඉතාලියේ ඉන්න මදු මැඩම්වත් මේ අවස්ථාවේදී හදවතින්ම මතක් කරනවා බොහොම පිං. ඒ වගේම ඇමරිකාවේ පදිංචි රනෝදි මැඩම් සහ ආදරණීය ජෝන්ස් ඇතුළු ඒ ආදරණීය කණ්ඩායම තමයි අද දවසේදී මේ පාසල් දෙකක් අපි තෝරගෙන තියෙනවා අද දවසේදී පුස්තකාල පොත් පරිත්‍යාග කරන්න ගල්නෑව ප්‍රදේශයට. ඉතින් අපි කොළඹ ඉඳන් තමයි මේ ටික රැගෙන ආවේ. ඉතින් මේ සඳහා දායකත්වයේ ලබා දීපු මේ ප්‍රවාහන පහසුකම් ලබා දීපු ඕස්ට්‍රේලියාව නව ශ්‍රීලන්තේ මෙත්සිට පදනම, ඒ වගේම ප්‍රීමස් දෙනිපිටිය මැතිතුමා සහ ඉතාලියේ ඒ මදු මැඩම් සහ ඇමරිකාවේ පදිංචි රනෝදි මැඩම් සහ ජෝන්ස් ඇතුළු ආදරණීය කණ්ඩායමට හදවතින් ස්තුතිවන්ත වෙනවා. අපි ප්‍රාර්ථනා කරනවා ඒගොල්ලන්ටත් ධර්මයේ ආශිර්වාදේ, මහා සංඝරත්නයේ ආශිර්වාදේ, දළදා වහන්සේගේ ආශිර්වාදේ, ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ ආශිර්වාදේ, මහා සංඝරත්නයේ ආශිර්වාදේ නිරන්තරයෙන්ම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහෝමත් ස්තුතියි. බොහොම පිං මේ වැඩ කටයුත්ත වෙනුවෙන් දායකත්වයේ ලබා දුන්නා. අද දින අපේ අල්මිලා සිරිසිලි මහාවිද්‍යාලයට පැමිණි සුරංග මහත්මයා විශේෂයෙන් එතුමාට මාගේ මැදිහත් වෙච්ච එංගලන්තයේ, ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ ඒ වගේ විවිධ රටවල් වල ඉන්න පාර්ශව එකතු කරගෙන ඊටම සද්භාවයෙන් අල්මිලා සිරිසිලි මහාවිද්‍යාලයේ පුස්තකාලයට විශාල පොත් පරිත්‍යාගයක් කරා. ඉතින් ඒ සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම අල්මිලා සිරිසිලි මහාවිද්‍යාලයේ විදුහල්පති විදියට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා කියලා මින් ඉදිරියටත් මේ වගේ සාරධර්ම කටයුතු කරන්න යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.